අයියේ බිඳී කිය ඇගේ හඬින් පියවිසිහිය ලැබුවාක් මෙන් ඈ දෙසට දෑස් යොමාගෙන ඔහු තමා මෙතරම් වෙලාවක් සිප ගනිමින් සිටි තරුණියවත් පසෙකට තල්ලු කළේ සාරා දෙසට අඩි තබමිනි. සාරා ඔයා මෙතන? බොඳ වූ දෑස් වලින් සාරා තමා ඉදිරියේ සිටින අභිෂේක් දෙස බලා සිටියේ හැඟීම් විරහිත අයුරිනි. කෙතරම් තමා ඉදිරියේ යුගාන් අප්‍රසන්න ලෙස හංවඩු ගැසුවද ඔහුගේත් යුගාන්ගේත් මෙන්ම කිසිම වෙනසක් නොමැති බව ඈ දුටුයේ අදය. අභිෂේක්ගේ පහරින් පසකට විසි වී ගිය යුවතියත් ඔවුන් දෙසට ඉක්මන් අඩි තැබුවේ පුදුමයෙනි. බබා කවුද මේ ගර්ල්? ෂෙනු මේ මන් දන්න කැම්පස් එකේ නංගි කෙනෙක්. අයියේ ඔයාට මන් දැන් කැම්පස් එකේ නංගි කෙනෙක් දා? සාරාගේ දෑස් වලින් කඳුළු බිඳු පල්ලම් බසින්නේ ඈටත් නොදැනුවයි. ඇගේ හඬ සවනත ගැටෙත්ම ඈ වෙත ලං වූ අභිෂේක් සාරාගේ මුව දෙපසින් තැටිව ග්‍රහණය කරගත්තේ අවට රැස්වුන් පිරිසවත් තැකීමකට ලක් නොකරයි. ඔව් යකෝ උඹට මං කිව්වා නේද මං එනකන් ඉන්න කියලා? ඔබ මං එනකන් හිටියද? හිටියානම් මට වෙන ගෑණියෙක් එක්ක ඉන්න ඕන වෙන්නේ නෑනේ. අනික ගෙදර යනවා කිව්ව ගෑණි මොකද මේ රැට රෑ වෙලා පාරවල් ගානේ? උඹත් පත්තිනි අම්මා වගේ රංගපෑවට මෙහෙමයි කියලා දන්නවනම් මම මෙච්චර කල් ඉවසන් ඉන්නේ නෑ සාරා. වරෙන් මං උඹට අද මං කවුද කියලා පෙන්නන්නම්. උඹ පසුතැවිලි වෙයි. මගේ එක්ක අද කට ගහන් ආපු එකටත් මින් පස්සේ. තමා මෙතරම් වෙලා සිප ගනිමින් සිටි තරුණියවත් තඹයකට මායිම් නොකරම අභිෂේක් සාරාගේ දෑතින් ඇදගෙන සමාජ ශාලාව වෙතට අඩි තැබීමට ගියත් සාරා ඔහුගේ දෑතින් එකවරම අතහැරී ගියේ අභිෂේක් වෙතට එල්ල වූ කම්මුල් පහරත් සමගයි. මොකක්ද ගෑණිය උඹේ කරේ? උඹ මේ අභිෂේක්ට අතීස්සුවේ කාගේ හයියක් කරන්ද? උඹට මං අද අභිෂේක් ආපසු පෙරලා සාරාට කමුල් පහරක් ගැසීමට ගියත් සාරාගේ හස්තයකින් ඇදී ඈව ගියේ ශක්තිමත් සිරුරක් පසුපසටයි. ඒ තෑත් වල දැනටමත් නහරවැල් ඉලිප්පී ඇත්තේ අවට වටපිටාවේ හුන් පිරිස්ද බියෙන් තැතිගන්වමිනි. ඒකී අරන් තියෙන්නේ මගේ හයිය. ඇයි උඹ මොනා කරන්නද? උඹ කොහොමද යකෝ මගේ ගෑණී මගේ ප්‍රශ්න අතරට පනින්නේ? අපේ ප්‍රශ්න අප විසඳ ගන්නම්. උඹ පැත්තකට වෙලා ඉඳපන්. ඉතින් යුගාන්ගේ පසුපසුහුන් සාරාද ඔහුගේ දෑත් වලින් කෙසේ වෙන්වීමට ගියද ඈහට ඔහුගෙන් ඊට කිසිදු සහයක් ලැබුණේ නැත. ඇගේ කඳුළු ඔහුගේ කමිසේ තෙත් කරන්නට වූයේ යුගාන් තව තවත් දරදඬු කරමිනි. මං ආවේ මගේ කෙල්ල එක්කන් යන්න. ඇයි සාරා උඹේ ගෑණි කියලා කොහේ හරි ලියලා තියෙනවද? එහෙම තියෙනවා නම් මම මෙතනින් කැපෙන්නම්. ඉතින් අභිෂේක්ගේ දෑස් එකවරම එල්ල වූයේ යුගන් පසුපසින් හුන් සාරා වෙතටයි. ඒ දෑස්වල වූ වෛරය ඈහට හඳුනා ගැනීමට නොහැකි වූයේ නැත. උඹ මොකද්ද කියන්නේ? කැම්පස් එකේ හැමෝම දන්නවා සාරාගේ මගේ එෆේ එකක් තියෙනවා කියලා. ඉතින් මේ උඹේ කෙල්ලෝනේ කොහොමද යුගන්? අන්න එතනයි උඹට වැරදුනේ මචං. කැම්පස් එකම උඹලගේ එෆේ එක දැනන් හිටියට අපි මෙච්චර කල් ලව් කරේ හොරෙන්නේ නේද පැටියෝ? උඹ ඒක දැනගන්න කියලා විශේෂ මිනිහෙකුත් නෙවෙයිනේ. යුගාන්ගේ සමච්චල් බැන්මෙන් තව තවත් කෝපගත් අභිෂේක් සාරා වෙතට එල්ල කළේ දෑස් වලින් ගිනි පිටවන බැල්මකි. මොනාද මූ මේ කියන්නේ සාරා? උඹ මාව රැවට්ටුවා කියලාද උඹත් දැන් කියන්නේ? උඹ මූ එක්ක එකතු වෙලා මගේ එක්ක සෙල්ලමක්ද කරේ? ඔව්
මං බොරුවක් තමයි කරේ. තමුසේ හිතුවද මං තමුසේ මාව පාවිච්චි කරනවා කියලා නොතේරෙන්න මං බබෙක් කියලා. මාත් තමුසෙට කරේ තමුසේ මට කරනවා වගේම වැඩක් තමයි අයියේ. උඹට මම සාරාගේ මෙවැනි ස්වරූපයක් කිසිමදාක බලාපොරොත්තු නොවුණු අභිෂේක් ඇව තමා දෙසට ඇද ගැනීමට උත්සාහ කළද ඇගේ දෑතක් අල්ලවා ගැනීමට තියා ඔහුගේ සුසුම් පොතක්වත් ඈ මතට වැටීමට යුගාන් ඉඩ දුන්නේ නැත. උඹ මූට ඔච්චරටම වහ වැටෙන්න උඹ දන්නේ නැද්ද සාරා මූ මොන වගේ කෙක්ද කියලා? මූ දවසින් දවස මාරු කරන කෙල්ලෝ හැටියට උඹවත් මූට දවසකට ඇඳට නගගන්න ගෑණියෙක් විතරයි. ඇත්තටම ඕක තේරෙන්නේ නැද්දා? මාව අතාරින්න තරම් උඹට මූ එච්චරටම සැප දුන්නද මේ දවස් ටිකට? අභිෂේක්ගේ රාගික දැස් සාරාගේ ගත මත එහා මෙහා යන්නට ගත්තේ යුගාන්ගේ ඉවසීම පෑල දොරෙන් පැන යමිනි. ඉතින් ඔහු මෙතරම් වෙලා මිටමොලවාගෙන සිටි දෑතින් අභිෂේක් වෙත පහර පිට පහර ගසන්නට වූයේ අභිෂේක්ගේ නහාය කැඩි ඉන් ලේ විසික් වෙන විටයි. අවට සිටි පිරිස් පැමිණ ඔහුගෙන් අභිෂේක්ව බේරා ගැනීමට උත්සාහ කළද ඉන්ද සිදුවූයේ ඔහුගේ කෝපය තව තවත් දළු දැමීම පමණකි. අභිෂේක්ගේ ගත මතටම වී ඔහුට පහර පිට පහල එල්ල කරන යුගාන් නම් දැන් සැබවින්ම උන්මත්තකයෙකු විලසිනි. ඔව් යකෝ මං මගේ ගෑණිට සැප දෙනවා තමයි. මං මගේ ගෑණිට සැප දෙන්නේ නැතුව වෙන මොකා අයෙකුට සැප දෙන්නද? උඹේ ඇස් එක පාරක් හරි ආයෙත් ඒකි ඉස්තිහාට වැටිලා තිබ්බොත් මං උඹේ ඇස් උගුල්ලනවා. අයියේ ප්ලීස් ඔක නවත්තන්න. ඔය මිනිහා මැරෙයි. මෙතරම් වෙලාවක් කිසිවෙකුට පාලනය කරගත නොහැකිව සිටි යුගාන් සාරාගේ එක් ස්පර්ශයකින් ඔහුගෙන් මිදුනේ ඈව තම පත්පුවටම සිර කරගනිමිනි. නමුත් ඈවත් ඇදගෙනම එතනින් පිටවීමට මත්තෙන් පොළොව මත අපහසුවෙන් හුස්ම ගන්නා අභිෂේක් දෙසට සමච්චල් බැල්මක් හෙළීමට යුගාන් අමතක කළේ නැත. ඔහු තම පොපුවේ ගුළුවෙමින් හුන් සාරාගේ නළලට තම දෙතොල්ලන් කළේ අභිෂේක්ගේ දැස් කෝපයෙන් රත් පැහැ ගනිද්දීය. අත අරිනවා මනුස්සයෝ මාව මට තමුසලාව පේන්න බෑ. සේරම කරන්නේ මාව රිත්තන එක. දැන් තරහ ගන්න එපා පැටියෝ. ඒ හැම දෙයක්ම දැන් වෙලා ඉවරයිනේ. කෝ හිතුවක්කාර නොවී මට ගහන එක දැන්වත් නවත්තන්නකෝ පැටියා. පාරින්නේ මිනිස්සුත් බලන් ඉන්නවනේ. මොනාද ඉවරා? මොනාද ඉවර? අද තමයි මගේ ජීවිතේම ඉවර වුණේ. දැක්කද? එතන මිනිස්සු ගොඩ. කැම්පස් එකේ ළමයි නම් කීයක් හිටියද? දැන් එයාලා හැමෝම දැනගන්න ඇති. ඔයා මගේ එක්ක
මෙතරම් වෙලා කෝපයෙන් යුගාන්ගේ තෑත් අතරින් වෙන්වීමට උත්සාහ කරමින් සිටි සාරා තම මුවින් පිටවීමට ගිය වදන් අපහසුවෙන් වුවත් ගිලගත්තේ යුගාන් දෙසටත් රැවුමක් පා කරයි. "ඔව් මොකද්ද? මගේ එක්ක නිදාගත්ත කියලාදා? මගේ යකා නගගන්න එපා පැටියෝ. මං එතනට ආවේ නැත්තම් තමුසෙට වෙන්නේ අභිෂේක් එක්ක නිදාගත්තා කියන එක අහගන්න තමයි. ඒක හොඳට මතක තියාගන්නවා." මෙතරම් වෙලා සාරා වෙතින් එල්ල කරන ප්‍රහාරත් අපහසුවෙන් බේරිමින් සිටි යුගාන් ඈ දැන් කී දෙයින්නම් කෝප ගත්තේ ඈවත් ඇදගෙනම මෝටර් රථය දෙසට අඩි තබන විටයි. ඉතින් තමුන්ට මොකද? මං මොකා එක්ක ඇඳ උඩ නැග්ගත්තා? තමුසෙට දවසින් දවස එක එක ගෑනුනේ. ඒ නිසා මං මොකා එක්ක හිටියත් තමුසෙට මොකද ඕයි? ෂි! මටත් තමුසෙගේ එක්ක හිටපු ගෑණියෙක්ගේ ලේබල් එක වැදුනානේ. ඉතින් මෙතරම් වෙලාවක් අපහසුවෙන් වුවද පාලනය කරගෙන සිටි කෝපය ඈ එසේ හිමි පැත්තටම නැංවූයේ මෙතරම් වෙලා තම කොළරයෙන් එල්ලිමින් සිටි සාරාවත් ඔසවාගෙන යුගාන් මෝටර් රථයට තල්ලු කරන විටයි. ඔහුගේ දෑස්වල වූ කෝපයෙන් ඈ කෙතරම් බිය වුවද ඈ ඒ බවක් නොපෙන්වූයේ මෝටර් රථයෙන් බැස ගැනීමට වෙරදරමිනි. වේගයෙන් අඩි තබමින් මෝටර් රථයට යුගාන් නැග ගැනීමට පෙර සාරා ඉන් බැස ගැනීමට සැරසුණත් ඔහුගෙන් ඊට ඉඩක් හිමි වූයේ නැත. "මොකක්ද උඹ කිව්වේ සාරා? උඹ මොකා එක්ක හිටියත් මට මොකද්ද කියලා ආ? උඹ මගේ යකෝ. උඹට ඉන්න පුළුවන් මගේ එක්ක විතරයි." "මං ගෑනු එක්ක හිටියා. ඔව් ඇත්ත. දවසින් දවස එක එක ගෑනු එක්ක හිටියා. ඒත් උඹ දකින්න කලින්." "උඹ ඉද්දිත් මං එක එක ගෑනු ගාවට ගියා කියලාද උඹ මට කියන්නේ ආ? කියපන් යකෝ." "උඹට මාව දැන් පේන්නේ එහෙමද?" තමාගෙන් දෑස් සඟවා ගැනීමට උත්සාහ දරන සාරාව තම දෑස් දෙසට හරවාගත් යුගාන් ඈ දෙසට එබුණත් ඇගේ දෑස් නම් ඔහු හා යා වුණේවත් නැත. ඇගේ දෑන් ඔහුගේ ගහත්තට පහර පිට පහර ගසන්නට වූයේ ඔහුව තම ගතින් මෑත් කිරීමේ අදහසිනි. "මට ඔයාවත් අප්පිරියයි අයියේ. තමුසෙලා සේරටම ඕනි මගේ ජීවිතේ විනාශ කරන්න. ප්ලීස් මට මගේ පාඩුවේ ඉන්න දීලා යන්නකෝ." "බලමුකෝ උඹ කොහොමද තවත් මාව රිජෙක්ට් කරන්නේ කියලා." ඉතින් ඔහු කෝපයෙන්ම මෝටර් රථය පදවන්නට වූයේ සාරා බියෙන්ම අසුනේ මුල්ලක ගුලි වෙමිනි.